අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි දැන් ඉන්නේ ලංකා විදූපතේ තෙලුක් බාරු කියන ජැටියේ. උදේ පාන්දරම අපි පොඩි ඇඩ්වෙන්චරස් වැඩක් කරන්න තමයි යන්නේ. ලංකා විදූපතේ අයිලන්ඩ් හොපින් ටුවර් එකක් කරන්න තමයි අපි මේ ලෑස්තිලා ඉන්නේ. ඉතින් මුලින්ම බලමු අපි කොයි දූපත්වලටද මේ ගමනෙන් යන්නේ කියලා. කලින් කිව්වා වගේ අපේ ගමන පටන් ගන්නේ තෙලුක් බාරු ජැටියේ. තෙලුක් බාරු ජැටියක ඉඳලා අපි යනවා ප්‍රෙග්නන්ට් මේඩන් අයිලන්ඩ් වලට. මේ දූපතේ අපි පොඩි වෙලාවක් ගත කරනවා. ඊට පස්සේ අපි යන්නේ සිංගබෙසා කියන දූපතට. මේ දූපතේ ඉන්න උකුසු රෑන් බලන්න තමයි අපි යන්නේ. එතනින් පස්සේ අපි යන්නේ අපේ ගමනේ අන්තිම දූපත වෙන අපේ ගමනාන්තය වෙන බෙරස් බාසා කියන ලස්සන දූපතට. ඒ දූපතේ ලස්සන මුහුදු තීරයට. මේ තමයි අපේ රූට් එක, අපේ ගමන් පතය. තෙලුක් බාරු වලින් පටන් අරන් ප්‍රෙග්නන්ට් මෙන් අයිලන්ඩ් වලට ගිහිල්ලා සිංගබෙසා වලින් බෙරස් බාසාවලට ගිහිල්ලා ආපහු ටෙලුක් බාරු ජැටියකට පැය 4ක සවාරියක්. ඉතින් එකතු වෙලා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක බලමු අපි කොහොමද මේ අයිලන්ඩ් හොපින් ටුවර් එක එන්ජොයි කරේ කියලා. හා පුරා කියලා අපි අපේ බෝට්ටු ගමන පටන් ගත්තා. මේ බෝට්ටු ගමන යන අතරමඟ ඔයාලා වටපිට බැලුවොත් පෙනේ අන්දමන් මුහුද ලස්සන කරන්න මුහුද පුරාවටම පුංචි ලස්සන දූපත් ගොඩක් තියෙනවා කියලා. මේ පුංචි දූපත් වලට පුංචි කතාවක් තියෙනවා. මං ඒ කතාව ඔයාලත් එක්ක ඉස්සරහට කියන්නම්. ඔයාලට මේ පේන්නේ අන්දමන් මුහුද. අන්දමන් මුහුදේ ලස්සන රටාම වන්නේ පුංචි දූපත්. මම දැන් කියන්න හදන්නේ ඒ පුංචි දූපත්වල කතාව. ඔයාලා විශ්වාස කරනවද මේ පුංචි දූපත්වල කතාව මලය අර්ධද්වීපයේ ආරම්භයටම දිව යනවා කියලා? මීට අවුරුදු මිලියන 40කට කලින් ඉන්දුනීසියාව, මැලේසියාව තිබ්බ භූමි ප්‍රදේශය තිබිලා තියෙන වැඩි හරියක් මුහුදෙන් යට වෙලා. හැබැයි අවුරුදු මිලියන 25 30 අතර කලින් වුණ බූතැටි ගැටීමක් හින්දා මේ භූමි ප්‍රදේශය මුහුදෙන් ඉහළට එසවෙනවා. ඒක ගොඩක් ලොකු භූමි ප්‍රදේශයක්. අපි ඒකට කියනවා සන්ඩර්ලෑන්ඩ් කියලා. කොහොම හරි මේ කාලේ තමයි අයිස් ඒජ් එක තිබ්බේ. ඉතින් සී ලෙවල් එක ගොඩක් පහතින් තියෙන්නේ. හැබැයි පස්සේ ටිකෙන් ටික අයිස් ඒජ් එක ඉවර වෙලා ග්ලැසියර්ස් දිය වෙද්දි අර භූමි ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් මුහුදෙන් යට වෙන්න ගන්නවා. ඉතින් අවුරුදු ගානක විකාශනය වෙච්ච ප්‍රතිඵලයක් විදිහට අද අපි දකින මැලේසියාව, ඉන්දුනීසියාව, ජාවා සුමාත්‍රා, එතකොට වියට්නාමය, කාම්බෝජය ඔන්න ඔය භූමි ප්‍රදේශය විතරයි අර මහා විශාල භූමියෙන් අද වෙද්දි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේ අපි දකින අන්දමන් මුහුදේ තියෙන isolated islands හැදෙන්නේ කොහොමද? ඒ අර සන්ඩර්ලෑන්ඩ් එකේ තිබ්බ කඳු. ඒවාද මුහුදෙන් ඉහළට එසවෙච්චි හුදෙකලා දූපත් විදිහට තමයි අපිට පේන්නේ. අවුරුදු ගානක සිදුවෙච්ච කාදනවල ප්‍රතිඵලයක් විදිහට ඒවට අපූරු හැඩතල හම්බෙලා තියෙනවා. අපූරු හැඩ ගැන කියද්දී දැන් අපි ඉස්සරහා තියෙන්නේ හරි අපූරු හැඩයක් තියෙන දූපතක්. ප්‍රෙග්නන්ට් මේඩන් අයිලන්ඩ්. මුදින්දල බලද්දි මේ දූපත පේන්නේ හරියට නිදාගෙන ඉන්න ගැබිනි මාතාවක් වගේ. අන්න ඒ නිසයි මෙයාලා මේ දූපතට ප්‍රෙග්නන්ට් මේඩන් අයිලන්ඩ් කියලා කියන්නේ. ඉතින් ඔන්න දැන් අපි හෙමින් මේ බෝට්ටුවේ ඒ දූපත පැත්තට තමයි යන්න හදන්නේ. මම කලිනුත් කිව්ව වගේ අපි මේ යන ගමන් ඉන්නේ ප්‍රෙග්නන්ට් මේඩන් අයිලන්ඩ් දිහාවට. බලන්න මේ මුහුද මාර ලස්සනයි. අන්දමන් මුහුදට මේ වගේ ලස්සන නිල් පාටක් එන්න එක හේතුවක් තමයි මේ මුහුදේ යට තියෙන සෑන්ඩ් බෙඩ් එක සුදු පාට වැලි තලාවකින් තමයි සැරසිලා තියෙන්නේ. අනික් හේතුව තමයි අන්දමන් මුහුදේ වැඩි වශයෙන් කොරල් පර තියෙන එක. එහෙනම් ඔයාලා මේ පරිසරයේ තියෙන ලස්සන වීඩියෝ එකකින් විඳගන්න මම ටිකකට නවතින්නම්. ඔන්න දැන් අපි ටෙලුක් බාරු ජැටියකේ ඉඳලා හෙමින් ප්‍රෙග්නන්ට් මේඩන් අයිලන්ඩ් වලට ළඟා වුණා. මේ තමයි ප්‍රෙග්නන්ට් මේඩන් අයිලන්ඩ්. මුහුදට පේන විදිහ.
අපි දැන් හෙමින් දූපත පැත්තට ඇවිදගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ දූපතේ බෝටු සවාරිය යන අයට පැය 1:00ක වෙලාවක් දීලා තියෙනවා. පැය 1:00ක් ඇතුළත දූපතේ ඇවිදලා එන්ජොයි කරලා එන්න පුළුවන්. දූපතට ඇතුල් වෙන්න වෙනම ඇතුල්වීමේ ගාස්තුවක් තියෙනවා. ඉතින් ඒ ගාස්තුව ගෙවලා ටිකට් එකක් අරගෙන තමයි අපි ඇතුල් වෙන්න ඕනේ. අපි දැන් යන්න හදන්නේ දූපත මැද තියෙන ෆ්‍රෙෂ් වෝටර් ලේක් එකකට. ඒ ලේක් එකට යන්න මේ වගේ පුංචි කැලයක් මැදින්, පුංචි රේන් ෆොරස්ට් එකක් මැදින් පොඩි ට්‍රෙකින් එකක් යන්න ඕනේ. කැලෑව නම් ඉතින් ලංකාවේ කැලයක් වගේ තමයි. විනාඩි 15ක වගේ දුරක් ඇවිදගෙන ගියාම තමයි අපිට ෆ්‍රෙෂ් වෝටර් ලේක් එක හම්බෙන්නේ. එහෙනම් ලේක් එකේදී හම්බෙමු. ඔන්න අපි මේ දූපත මැද තියෙන පුංචි වැවට ළඟා වුණා. වැවක් කිව්වට ඇත්තටම මේක මිරිදිය පොකුණක් වගේ තමයි. මෙතන අපිට එක එක ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. සමහරු ලයිෆ් ජැකට්ස් ඇඳගෙන වතුරට පනිනවා. සමහරු හොරු පදිනවා. අපිට ඕන වෙලා තිබ්බේ කයකින් කරන්න. හැබැයි ඒ වෙද්දි ඔක්කොම කයක්ස් ටික ඉවර වෙලා. ඉතින් අපිට සිද්ධ වුණේ හංස බෝට්ටු පදින්න. හංස බෝට්ටු පදින වැඩිත් එච්චර නරකක් වුණේ නැහැ. මොකද මේක තමයි අපි දෙන්නගේ පළවෙනි හංස බෝට්ටු එක්ස්පීරියන්ස් එක. මේ විලක් සොබාදහමේ හරිම ලස්සන නිර්මාණයක්. කඳු වැටි වලින් වට වෙලා හැදිච්ච පුංචි විලක්. අපේ ටාගට් එක උනේ කොහොම හරි එහා පැත්තේ කඳු වැටියක් ළඟට යන එක. අපිට තිබ්බේ පැය භාගයක් වගේ වෙලාවක්. ඉතින් අපි පණ යනකම් හංස බෝට්ටුව පැඩල් කරා එහා කොනේ ඉඳලා මෙහා කොනට. පැය 1:00ක් වගේ ප්‍රෙග්නන්ට් මෙන් අයිලන්ඩ් වල ගත කරාට පස්සේ අපි ඊළඟට යන්නේ සිංගබෙසා කියන දූපතට. මෙන්න මේ ලස්සන උකුස්ස බලන්න. මේ ගමනේදී හරිම ලස්සන දුමුරු පාට උකුසු විශේෂයක් අපිට බලා ගන්න පුළුවන්. එයාලා ලංකාවේ දූපතට ආවෙනිකයි කියලා තමයි කියන්නේ. ඇත්තටම ලංකාවේ දූපතටත් උකුස්සන්ගේ විශේෂ සම්බන්ධයක් තියෙනවා. මම ඒ කතන්දරේ ඉස්සරහට කියන්නම්. පොඩි වෙලාවක් එතන ගත කරාට පස්සේ අපි යන්නේ බෙරස් බාසා කියන මාරම ලස්සන දූපතට. ඉතින් එකතු වෙලා ඉන්න අපිත් එක්ක අපි හම්බෙමු බෙරස් බාසා කියන ලස්සන දූපතේ ලස්සන බීච් එකේ. අපි දැන් යන්නේ බෙරස් බාසා කියන දූපතට. මේ දූපතේ නමේ තේරුම අපි ඉංග්‍රීසියට හැරෙවුවොත් එන්නේ වෙට් රයිස් වගේ තේරුමක්. ඉතින් ඇත්තටම ලෙජන්ඩ්ස් වල කියලා කියවන විදිහට මේ දූපතේ තියෙන ශාස්ත්‍රීයත්වය නිසා මේ දූපතට මේ නම හම්බුණා කියලා තමයි කියන්නේ. ඉතින් මට කියන්න අමතක වුණානේ අපි කලින් ගියපු දූපතේ නම සිංගබෙසා. ඒ නමේ තේරුම තමයි ග්‍රේට් ලයන්, ශ්‍රේෂ්ඨ සිංහයා. මැලේ භාෂාවෙන් සිංහ කියන්නේ සිංහට. ඉතින් සිංහල භාෂාවත් එක්ක පොඩි සමානකමක් තියෙනව නේද? එහෙම තමයි. කාලයත් එක්ක ලෝකේ තැන් තැන් වලට අපේ භාෂාවල්, අපේ සංස්කෘතිය විකාශනය වුණ හැටිත් මේ වගේ ට්‍රැවල් කරද්දී අපිට අත්විඳින්න, අත්දකින්න පුළුවන්. එහෙම තමයි. අපි තැන් තැන් වල ට්‍රැවල් කරද්දී ඒ තැන් වල ලස්සන එන්ජොයි කරනවා වගේම කාලා බීලා ඒ කෑමවල එතකොට ඒ එක්ස්පීරියන්ස් එන්ජොයි කරනවා වගේම අපි යන තැන්වල භාෂාව සංස්කෘතිය කොහොමද විකාශනය වුනේ, එතකොට ජියෝග්‍රැෆි එක කොහොමද තියෙන්නේ වගේ දේවලුත් ඉගෙන ගන්න, අත්විඳින්න, අත්දකින්න පුළුවන් වෙනවා අපි ට්‍රැවල් කරන එකේ. දැන් අපි බෙරස් බාසා දූපතට ළඟා වුණා. ගෙස් කරන්න පුළුවන්ද මේ දූපතට යද්දී මට මතක් වුණේ මොන දූපතද කියලා? අපි හැමෝම පොඩි කාලේ හරිම ආසාවෙන් බලපු රොබින්සන් නන්දරේ අපු දූපත තමයි මට නම් මතක් වුණේ. මේ බීච් එක මාරම ක්ලියර්. ඒ නිසා මෙතෙන්ට එන අය සෑහෙන ස්නෝක්ලින් කරනවා. අපිට ඇත්තටම ඒක කරන්න බැරි වුණා. ඇත්තටම මම මෙතන ඉඳලා මේ බීච් එකේ ඉඳලත් මට
මුහුදේ ඇතුළේ ඉන්න මාළුන්ව වීඩියෝ කරගන්න පුළුවන් වුණා. මෙතන මාර ලස්සන අපි ලංකාවේ ටැංකිවල ඇති කරනව තරම් ලස්සන මාළු මෙතන හිටියා. ඉතින් ඊළඟ පාර නම් ස්නෝක්ලින් කරන්න chance එකක් આવොත් මං මිස් කරගන්නේ නැහැ කියලා හිතාගත්තා. මේ බීච් එකෙත් පැය පැයක් වගේ වෙලාවක් ගත කරලා පස්සේ අපි ආපහු ටෙලුක් බාරු ජැටියට ළඟා වුණා. අපේ බෝට්ටු සවාරිය මෙතනින් ඉවරයි. අපේ බෝට්ටු ගමන පැය 4-5කින් ඉවර වුණා. උදේම ගියපු හින්දා අපිට දවසේ සෑහෙන වෙලාවක් ඉතුරු වුණා. ඉතින් අපි තීරණය කරා එදා හවස් වරුවත් පෙන්ටායි චෙනන් බීච් එකේ ගත කරන්න ඕනේ කියලා. පෙන්ටායි චෙනන් කියන්නේ ලංකාවේ දූපතේ තියෙන ගොඩක් ප්‍රසිද්ධ බීච් එකක්. ඔයා කැමති නම් ජෙට් ස්කීයින් කරන්න, පැරාසේලින් කරන්න, එහෙමත් නැත්නම් බනානා බෝට් රයිඩ් එකක් යන්න මේ ඕනේ දෙයක් පෙන්ටායි චෙනන් වලදී කරන්න පුළුවන්. ඒ මොකටවත් කැමති නැත්නම් රිලැක්ස් එකේ දිගා වෙලා ඉර බහින හැටි කූල් එකේ බලන් ඉන්නත් පෙන්ටායි චෙනන් බීච් එකේදී ඔයාලට පුළුවන්. ඉතින් අපි දෙන්නත් රිලැක්ස් එකේ බීච් එකට වෙලා ඉර බහින හැටි බලන් හිටියා. හවස් වෙන්න බීච් එකට සෙනග ඇදෙනවා. ඇදෙන සෙනග වැඩි වෙන හින්දාමද කොහෙද අහස වෙරළත් එක්ක එකතු වෙලා අහසේ හරිම ලස්සන වයිවර්ණ සිතුවම් මවනවා. මේ බීච් එකේ නයිට් ලයිෆ් එක වෙනම කතාවක්. මම ඒ ගැන ඊළඟ වීඩියෝ එකේදී කියන්නම්. ඉතින් අපේ ඊළඟ වීඩියෝ එක කඩොලාන වනයක් මැදින් මුහුදට සේන්දු වෙලා තායිලන්ත බෝඩරේටම ගියපු ඇඩ්වෙන්චරස් ගමන. ඉතින් අපේ ඊළඟ වීඩියෝ එකත් එක්කත් එකතු වෙන්න කියලා මේ ගමම අපි ඔයාලට ආරාධනා කරනවා. මම කියන්නේ නෑ මේක තමයි ලෝකෙ තියෙන ලස්සනම බීච් එක කියලා. හැබැයි මම මේ වෙනකන් අත්විඳපු ලස්සනම හැන්දෑව තමයි මේක. ඉතින් ඔයාලත් අපිත් එක්ක ඒ ලස්සන හැන්දෑව රස විඳිමු. ලංකාවි දූපතට බැසයද්දි හිරු මඩල තනිවෙච්චි වලාකුළ සිපගද්දි මූදු තෙර දම්පාට අහස යට සුදුපාට වෙරළ මත පටලවා අපදෑත පියනගමු නිදහසට. එහෙනම් බොහොම ස්තුතියි ඔයාල හැමෝටම අපේ මතක ගොන්නත් එක්ක රැඳිලා හිටියට. සුබ දවසක් ඔයාල හැමෝටම එක්වෙමු අපේ ඊළඟ වීඩියෝ එකෙන්.